Hello everyone මම ජෙහානා. ඉතින් ඔයාලව අද එක්කන් යන්නේ බලපිටියේ තියෙන ගොඩාක් ෆේමස් තැනකට. හැබැයි මේක හිඩින් ජෙම් එකක් කියලා කියන්න පුළුවන්. මේක තියෙන්නේ ඇතුලේ. හැබැයි මෙතනට ගියොත් it's paradise තමයි. එච්චර ලස්සනයි. ඒ වගේම මතක් කරනවා මේ වගේ ලස්සන තැන් වලට ආවම ඔයාලා මෙතන ඇවිල්ලා කුඩු කරන්නේ නැතුව ලස්සන විදලා ලස්සනට යන්න ඕන. එන්න යමු. අපි දැන් ස්නැක්ස් ටිකක් අරන් අපි කියන තැනට යමු. හරිද? එන්න. මේවා ස්නැක්ස් නෙමෙයිනේ. මේ තියෙන ස්නැක්ස්. මේ යෝගට් ඩ්‍රින්ක් එකක් ගත්තා. චිප්ස් එකයි, යෝගට් එකයි. ඒ වගේම මේ ජෙලස් එකේ ක්‍රිස්ප් චොක්ලට් එකක් ගත්තා. ඒ වගේම තව ගමුද? ඇතිද? ඔන්න චීස් එකක් ගත්තා. ඔන්න ඉතින් ඔයාලා මෙතන බලුවොත් ඔයාලට පේනවා ඇති කොච්චර ලස්සනයිද කියලා. මේ වගේ ලස්සන නේචර් වයිබ් එකක් එක තමයි මේක ඇතුලට යන්න ඕන. හැබැයි යද්දි පොඩ්ඩක් ඔන්න මං කියපු තැන මේ තමයි. මේ තියෙන්නේ බලපිටියේ ෆේමස්ම තැන තමයි මේක. මේකේ නම දන්නවා නම් ඔයාලා කමෙන්ට් එකේ දාන්න මම කියන්නම්. ආ වීඩියෝ එක සිත් කරන්න නැත්නම් බලන්න. මේ ගල් දෙක ඇතුලේ කාට යද්දී තියෙන එක්ස්පීරියන්ස් එක. ඔන්න ඉතින් මේ වගේ ලස්සන එක්ස්පීරියන්ස් එකක් ඔයාලට ගන්න පුළුවන් බලපිටියේ තියෙන ඕර්වෙල බීච් එකට ආවොත්. මේක තියෙන්නේ බලපිටියේ ඇතුලේ තමයි. මේක ලොකේෂන් එක හොයාගන්න එක අමාරුයි. හැබැයි මෙතෙන්ට ආවොත් ඔයාලට දිව්‍ය ලෝකයක් වගේ එච්චර ලස්සනයි. පොඩක් වාට් පිටාව පෙන්නන්න මේ කොච්චර ලස්සනද කියලා. දැන් වෙලාව හවස 3යි කාලයි. ඔයාලා හතර කාලයට වගේ ආවනම් තව ලස්සනට සන්සෙට් වීව් එකක් ගන්න පුළුවන් ඔයාලට. එන්න අපි තැනක් බදලා මේ වගේ ගලක් බලලා ඉඳලා ස්නැක් එකක් කමු. එන්න. මාළුවෙක්. ඔන්න මෙහෙම තමයි මේ ගල් ටිකකින් අස්සේ යන්න ඕන. ඔන්න අපි උඩට නැග්ගා. නැග්ග කියන්නේ මාව නැග්ගුවා. මම මේ වගේ ගල් වලට වගින්න කැමති නෑ. මොකද මම වැටෙනවා ඉක්මනට. අපි දැන් මේක කමු. බලපිටියේ පැත්තේ අර කොළඹ මිගමුවේ වගේ ඉස්ස වඩේ අර වඩේ මේ වඩේව මොකොත් නෑ. බීච් එකක් ගියාම බීච් එකක් විතරයි. ඉතින් අපි එන්නේ මේ වගේ ස්නැක්ස් අරන් ආවනේ. මේව කමු. ඔන්න මේ වගේ අපේ ස්නැක් එක කඩලා තව තියෙනවා. හැබැයි අපි ඉස්සරහම මේක ගමු. මොකද මම උස්පත් චිප්ස් වලට ගොඩක් ෆෑන් කෙනෙක් මම. ඔන්න ඉතින් අපි ස්නැක් එකක් කෑවනේ. ටිපි එකක් කෑවනේ. ඒකට අපි මේක යෝගට් ඩ්‍රින්ක් එකක් වමු. මේ මතක් කරනවා මේ වගේ කාලා බීලා පැකට්ස් වහම විසික් කරන්න එපා. ඔයාගේ නක් බෑග් එකේම දාගෙන ගෙදරට ගිහින් විසික් කරන්න. මේ වගේ ලස්සන තැන් අනේ ප්ලීස් මේ අපරාධ කරන්න එපා. ඒක මොනවාද කියන්නේ? පරිසරය අපවිත්‍ර කරන්න. ඔව් පරිසරය අපවිත්‍ර කරන්න එපා. ඒවා මේ වගේ ලස්සන පරිසරයක ඉඳලා ඒ වගේම කියලා යන්න. ගෝ. බිස්මිල්ලා. තියෙන රසනට බොද්දි මාරයි. நல்ல இதமா இருக்கு. ඔන්න ඉතින් අපේ දෙවෙනි චිප්ස් එකක් අපි කමු. ඔන්න guys ඔයාලව මම දැන් ඕර්වල බීච් එකටත් එක්කන් ආවා. දැන් මට මොකක් කියන්න එපා. බලපිටිය කොහෙවත් එක්කන් ගියේ නැහැ කියලා. ඉතින් මම හෙට රෙසිපි එකක් අරන් එනවා. ඒ රෙසිපි එකත් අනිවාර්යෙන් මිස් කරන්න නැතුව බලන්න. ඉතින් මේ වෙනකම් වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. මේ page එක follow කරලා තියාගන්න. එතකොට තමයි තව ලස්සන වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලගේ ආදරණීය වචන ටිකක් කමෙන්ට්ස් වල දාගෙන මේක ඔයාලගේ family friends අර මේවා එයාලා ඔක්කොමත් එක්ක share කරගෙන repost එකක් දාලා
මට සපෝට් ටිකක් දෙන්න අනේ ප්ලීස්. ඉතින් මේ වගේ කමෙඩි එක බලපුවාම ඔයාලට කොස් ස්තුතියි. බයි.